1594 වසර වන විට පෘතුගීසි ආධිපත්‍යයට එරෙහිව නොසැලී සිටි ලංකාවේ අවසාන බලකොටුව බවට පත්ව තිබුණේ උඩරට රාජධානියයි. ජයග්‍රහණය ඒකාන්තයයි සිතූ බලවත් පෘතුගීසි හමුදාවක් මධ්‍යම කඳුකරය ආක්‍රමණය කිරීමට පැමිණියහ. පළමුවන විමල ධර්ම සූරිය රජුගේ නායකත්වය යටතේ සිංහල හමුදාව ඉතා උපායශීලීව සහ ඉවසීමෙන් යුතුව තම මව්බිම ආරක්ෂා කර ගැනීමට සූදානම් විය. දන්තුරේ ඝන වනාන්තර සහ පටු මාවත් ළඟාවෙමින් තිබූ යුද්ධයක මහා විනාශයට නිහඬ සාක්ෂිකරුවන් බවට පත්විය. සැඟවී සිට එල්ල කළ ගරිල්ලා ප්‍රහාර හේතුවෙන් ආක්‍රමණික හමුදාවේ ශක්තිය සහ චිත්ත ධෛර්යය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ආහාරපාන හිඟවීම සහ සෙබළුන් පලායෑමත් සමග අති බලවත්ව තිබූ පෘතුගීසි හමුදාව අන්ත අසරණ වී බිඳ වැටෙන්නට පටන් ගත්තේය. සිංහල හමුදාව තම තීරණාත්මක ප්‍රහාරය එල්ල කළ අතර එයින් මුළු යුද පිටියම ගිනි ජාලාවක් සහ මහා කලබලයක් බවට පත්විය. වටවී අසරණ වූ ආක්‍රමණික හමුදාවට පලා යාමට මගක් නොතිබූ අතර ඔවුහු පූර්ණ විනාශයකට මුහුණ දුන්නා. පෘතුගීසි හමුදාවක් ලැබූ පළමු පූර්ණ පරාජය සනිටුහන් කරමින් උඩරට රාජධානියට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින් මෙම සටන නිමාවට පත්විය. සමගිය සහ උපායශීලී බව තුලින් ලොව බලවත්ම අධිරාජ්‍යයක් වූද පරාජය කළ හැකි බව ඔප්පු කරමින් දන්තුරේ සටන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ත්‍රාණයක් බවට පත්විය. ඉතින් මේ වගේ අභිරහස් කතා සහ ඉතිහාසය පිළිබඳ සත්‍ය කතා දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න.